ජාතික ජනබලවේගේ කොළඹ දිස්ත්‍රික් මැයි රැළිය මහරගමදී හෙට පස්වරු 5ට පැවැත්වනවා. නුවරඑළිය දිස්ත්‍රික් රැළිය පෙරවරු 11ට පැවැත්වෙන්නේ නුවරඑළිය නගරයේදී. මහරගම පෙළපාලිය පස්වරු 3:30ට දෙල්කඳ හන්දියෙන් සහ නුවරඑළිය පෙළපාලිය පෙරවරු 9:30ට නුවරඑළිය මහරෝහල අසලින් ආරම්භ වීමට නියමිතයි. සෙසු රැලි සහ පෙළපාලි පක්ෂයේ දිස්ත්‍රික් නායකින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි සූදානම් කර ඇත්තේ. සමගි ජනබලවේගේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය පක්ෂයේ මහලේකම් නිතිඥ නිමල් සිරිපාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කැම්බල්පිටියේදී පසරු 2ට පැවැත්වනවා. සර්වජන බලය පක්ෂයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ තිඹිරිගස්සාය හෙන්දිරි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී. මෙවර ලෝක කම්කරු දින කිසිදු රැළියක් හෝ පෙළපාලියක් සංවිධානය නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. නමුත් එම පෙරමුණ ටී.බී. ඉලංගරත්න පිළිරුව අසල පුෂ්පෝපහාර දැක්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුමක් මෙවර පැවැත්වීමට තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ.